Mr. Chef Uncle. මෙතන අපි බීලුණු ග්‍රෑම් 500ක් විතර අරන් තියෙනවා. අමු මිරිස් ග්‍රෑම් 50ක් විතර කපාගෙන තියෙනවා. සුදු ලුණු පොඩ්ඩක් මෙතන චොප් කරලා තියෙනවා. රම්පේ කරපෙන්චා ලොකු තක්කාලි ගෙඩි 5ක් 6ක් මේ විදිහට කපාගෙන තියෙනවා. මේක අන්තිමට තමයි එකතු කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන අපි අබ ටිකක් අරන් තියෙනවා, කුරුදු පොතු ටිකක් අරන් තියෙනවා, සූදුරු මහතුරු පොඩ්ඩක් අරන් තියෙනවා. ඊට පස්සේ අපි මෙතන බොන්ජි කිලෝ 4 කපාගත්ත බොන්ජි කිලෝ 4ට පහයි ලුණුයි ලිපට දාන්න කලින් හොඳට මතක තියාගන්න ලිපට දාන්න කලින් කහයි ලුණුයි හොඳට අත ගාලා අඩු ගානේ විනාඩි 10ක් 15ක් වගේ පොඩක් සෙට් වෙන්න තියලා තියන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි මේක ටෙම්පරාදුවර දාන්නේ. නැත්නම් කපපු ගමන් බොන්ජි තෙල් තාච්චුවට දාලා ඉවරලා මේ කරකොල ගත්තාම අර බොන්ජි වලට තියෙන ලුණු මේ කහ ගතිය අල්ල ගන්න ගතිය අඩු වෙනවා. මොකද අර වටේ විතරයි ගෑවිලා තියෙන්නේ. ඒකට ටයිම් එකක් දෙන්න ඕනේ මේවා මේ රසය ඒකට උරා ගන්න. ඒක තමයි මස් මාළු හැම සීසන් කරලා ඒ විදිහට තියලා තියන්නේ. ඒකල ගම්මිරිස් කොට පොඩ්ඩක් දාලා දැන් අපි මේකට 3-5 චූට්ටක් දාන්න. මොකද ගොඩක් 3-5 දාන්න එපා. මේ කළු පාට වෙන හින්දා පොඩ්ඩක් දාලා මේ හොඳට මික්ස් කරලා තියලා තියන්නේ විනාඩි 15ක්. ඊට පස්සේ තමයි තෙල් දාන්නේ. හොඳට මික්ස් කරගන්න මේ වගේ ඉතින්ලා විනාඩි 15ක් තියලා තියන්න. එතකොට නිකන් මේ බොන්ජි එක තෙත වෙලා වගේ තියෙනවා. අර බොන්ජි වල තියෙන වතුර ගතිය ගිහිල්ලා ලුණු එක හොඳට උරලා ඒ වගේ. ඊට පස්සේ අපි මේක ටෙම්පරාදු කරනකොට ඉතුරු ටික බලමු. ඉස්සෙල්ලාම තෙල් ටිකක් මේ වගේ දාලා ඊට පස්සේ අර සූදුරු මහදුරු ඒ ටික දාන්න බැදෙන්න. සුදු ලුණු ටිකක් දාන්න. හොඳට ෆ්‍රයි වෙන්න ඇරලා ඊට පස්සේ අපි බොන්ජි ටික දාමු.